1950 ගණන් වල ලෝක ප්‍රසිද්ධ දාවකයෙක් හිටියා. ඔහුගේ නම රොජර් බැනිස්ටර්. ඒ වෙනකන් ලෝකේ කිසිම මිනිසෙකුට එක සැතපුමක් මිනිත්තු 4කට වඩා අඩු කාලයකින් දුවන්න බැහැ කියලා වෛද්‍යවරු සහ විද්‍යාඥයෝ ස්ථිරවම තීරණය කළා තිබුණා. හැමෝම හිතුවේ මිනිස් සිරුරට ඒක කරන්න බැහැ. එහෙම කළොත් හදවත පැලිලා යනවා කියලා. නමුත් රොජර් බැනිස්ටර් ඒ මතය පිළිගත්තේ නැහැ. ඔහු කලේ දුවන්න කලින් හැමදාම තමන් මිනිත්තු 4කට අඩුවෙන් දුවනවා කියලා මනසින් මවා ගනිමින් තමන්ගේ මොළය ඒ සඳහා පුහුණු කරපු එක. අවසානයේ 1954 මැයි මාසයේදී ඔහු ඒ නොහැකියාව බිඳ දාලා මිනිත්තු 3.59කින් සැතපුම දුවලා ලෝක වාර්තාවක් තිබ්බා. හැබැයි පුදුම වැඩේ කියන්නේ ඒක නෙවෙයි. රොජර් මේ වාර්තාව තියලා මාස කිහිපයක් යන්න කලින් ලෝකෙ වටේම හිටපු තවත් ක්‍රීඩකයෝ 20කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වාර්තාවම බිඳහෙළුවා. අවුරුදු 10 ගාණක් මිනිස්සුන්ට බැහැ කියපු දේ එක මිනිස්සෙක් කළාට පස්සේ අනික් අයටත් පුළුවන් වුණේ කොහොමද? වෙනස උනේ ඔවුන්ගේ ශරීරයේ නෙවෙයි. ඔවුන්ගේ මනසේ. මට මේක කරන්න බැහැ කියන සිතුවිල්ලට යටත් නොවේ මනස පාලනය කරගත්තොත් ඕනෙම කෙනෙක්ට තමන්ගේ අරමුණු කරා යන්න පුළුවන්, ජීවිතේ දිනන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය තමයි මේ. ඇත්තටම විද්‍යාත්මකව බැලුවොත් අපේ මොළේ නිර්මාණය වෙලා තියෙන්නේ අපිව සතුටින් තියන්න නෙවෙයි. අනතුරු වලින් අපිව බේරගන්න. අපේ මොළේ තියෙන ඇමිග්ඩලා කියන කොටස නිසා තමයි අපිට නිතරම නරක සිතුවිලි, බය, සැකය වැඩියෙන් එන්නේ. මොළේ උත්සාහ කරන්නේ හැම වෙලේම අනතුරක් ගැන අපිට අනතුරු අඟවන්න. ඉතින් අද අපි කතා කරමු මොළේ ඇති කරන පසුගාමී සිතුවිලි වලින් ගැලවිලා අපේ මනසේ පාලනය අපේ අතට ගන්න උදව් වෙන ලොව පිළිගත් ක්‍රම 4ක් ගැන. අංග 1 බොක්ස් බ්‍රීතිං. අපිට නරක සිතුවිලි එනකොට අපේ ශරීරයේ තියෙන්නේ කලබලකාරී මට්ටමක. මේක පාලනය කරන්න පුළුවන් ප්‍රධානම ස්නායුව තමයි වේගස් නර්ව් එක. හිත පාලනය කරගන්න අමාරුම වෙලාවට තත්පර 4ක් හුස්ම ඇතුළට ගන්න. තත්පර 4ක් තියාගෙන ඉන්න. තත්පර 4කින් හුස්ම පිට කරන්න. තත්පර 4ක් හුස්ම නොගෙන ඉන්න. මෙහෙම කරනකොට ඔබේ පෙනහළු හරහා ස්නායු පද්ධතියට පණිවිඩයක් යනවා. දැන් අනතුරක් නෑ, සංසුන් වෙන්න කියලා. ඒ එක්කම ඔබේ සිතුවිලිවල වේගයත් අඩු වෙනවා. මේක ලෝකයේ ඉහළම පීඩනයක් සහිත රැකියා කරන ඇමරිකානු නාවික හමුදාවේ නේවි සීල්ස් බටින් භාවිතා කරන ක්‍රමයක්. හිත කලබල වෙලා තියෙන වෙලාවක හදගෙස්ම පාලනය කරලා මොළය සංසුන් කරන්න මේ ක්‍රමයෙන් පුළුවන්. විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා ඕනම හැඟීමක් හෝ සිතුවිල්ලක් නිසා ඇතිවෙන රසායනික ප්‍රතික්‍රියාවක් අපේ ශරීරය තුළ පවතින්නේ තත්පර 90ක් වගේ කෙටි කාලයක් විතරයි කියලා. ඔබට තරහක් ආවොත්, එහෙම නැත්නම් බයක් දැනුනොත් ඒක ශරීරයෙන් අයින් වෙන්න ගත වෙන්නේ තත්පර 90යි. හැබැයි අපි කරන්නේ මොකක්ද? ඒ සිතුවිල්ල ගැනම නැවත නැවත හිතලා ඒ තත්පර 90 දිගට ඇදගෙන යනවා. ඊට පස්සේ නරක සිතුවිල්ලක් ආවහම තත්පර 90ක් යනකම් මම මේකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා හිතාගන්න. ඒ කාලේ ඉවසගෙන හිටියොත් සිතුවිල්ලේ වේගය ඉබේම අඩු වෙලා යනවා. මීට අමතරව විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා අපි අපේ නම පාවිච්චි කරලා අපිටම උපදෙස් දෙනකොට මොළයට ඒ සිතුවිල්ල පාලනය කරගන්න හරිම ලේසි කියලා. උදාහරණයකට මෙහෙම හිතමුකෝ. ප්‍රශ්නයක් ආවහම අනේ මට මේක කරන්න බැරි වෙයිද කියලා හිතනව වෙනුවට ඔබ ඔබේ නම පාවිච්චි කරලා ඔබටම කතා කරන්න. උදාහරණයක්, ඔබ නිමල් කියලා හිතන්න. ඔබ ඔබටම මෙහෙම කියනවා. නිමල්, ඇයි ඔයා මේ වෙලාවේ කලබල වෙන්නේ? පොඩ්ඩක් ඉවසන්න. මේකට විසඳුමක් හොයාගන්න පුළුවන් කියලා. මේ විදිහට ඔබ ඔබටම කතා කරනකොට මොළයේ ඒ ප්‍රශ්නය දකින්නේ තමන්ගේ ප්‍රශ්නයක් වගේ නෙවෙයි, වෙනත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් වගේ. එතකොට විසඳුම හරිම පැහැදිලිව පේන්න ගන්නවා. අපි අර කතාවටත් කියන්නේ ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් උත්තරේ දාර්ශනිකයි කියලා. ඉතින් අපේ ප්‍රශ්නයක් නොවනකොට අපිට දාර්ශනික උත්තරයක් හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි සමහර වෙලාවට සිතුවිලි පාලනය කරන්න බැරි තරමට ඒව ඔළුව ඇතුලේ දිගින් දිගටම කැරකෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක තියෙන හොඳම විසඳුම තමයි විනාඩි 5ක් අරගෙන ඔළුවට එන හැම සිතුවිල්ලක්ම බයක්ම කොලයක ලියන එක. මේකට අපි කියනවා බ්‍රේන් ඩම්පින් කියලා. මේ විදිහට ලියලා ඉවර වුණාම ඒ කොලය පුංචියට ඉරලා දාලා, එහෙම නැත්තම් පුච්චලා දාලා මොළයට පණිවිඩයක් යවනවා. මේ සිතුවිලි දැන් අවසන්. ඒව තව දුරටත් ඔළුවේ තියාගන්න
අවශ්‍ය නැහැ කියලා. මනස පාලනය කරනවා කියන්නේ ඇත්තටම අපේ හිතේ ඇතිවෙන සිතුවිලි එක්ක සටන් කරන එක නෙවෙයි. ඒවට රැවටෙන්නේ නැතුව ඉන්න එක. අපේ මොළය පුහුණු කරන්න මොළය අපිට කීකරු වෙන්න පටන් ගන්නවා. රොජර් බැනිස්ටර් එදා තමන්ගේ මනස පාලනය කරලා ලෝකෙම පුදුම කරපු වාර්තාවක් තිබ්බ වගේ ඔබටත් පුළුවන් ඔබේ සිතුවිලි වලට යටත් නොවේ ඔබේ ජීවිතේ ලොකුම ඉලක්ක කරා යන්න. ඉතින් සිතුවිලි වලට ඔබව මෙහෙයවන්න ඉඩ දෙන්නේ නැතිව ඔබ ඔබේ සිතුවිලි මෙහෙයවන්න පටන් ගන්න. එතකොට ඔබට පැහැදිලිව පේන්න පටන් ගන්නවා ජීවිතය කොයි තරම් ලස්සනද කියලා. ඔබට සුබ දවසක්.